තියෙන්නේ මම එදා අහිතගත්ත ගෝල්ඩ් ජුවලරි එක. ඉතින් ඒකේ අයිතිකාරය ඇවිල්ලිනවා මම ඒක දෙන්න හදන්නේ. ඉතින් ඕගොල්ලොත් මොනවා හරි වැටලා තිබුණොත් හරි කාගේ හරි දෙයක් අහිද්දොත් අනිවාර්යෙන්ම Tamanට අයිති නැති දෙයක් නම් ඒගොල්ලන්ට දෙන්න. ඒක හොඳ දෙයක් නේ. thank you ආවට. අර කොලේකේ මේ වැටින් අදටලා නේද? එතකොට මේ මම හිතුන්නේ මොකද ලැබෙයි කියලා. ඒ කියන්නේ ඔයා මේ ඉන්ද්‍ර මොළ පොලේදී ඒක වැටිලා ඔයාගේ අතට එන්න ඕනේ කියලා තිබ්බ එක මට තේරෙන්නේ තාම කොහොමද ඒක නෙමෙයි කියලා. මම කඳානේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි කඳානේ. මම හෙයා ඔයිල් එකක් කරනවා. ඒකට ගොටු කොළ මුකුණු වැන්නේම තියෙනවා ඒකේ රතු ලුණු ඒව ගන්න පොළට ගියා. ඊට පස්සේ මේ නිකන් මම ගත්තී එතන වෙලෙන්ද ගාව වැටලා තිබුණා. මම ෂේප් එකේ අයිඳ ගත්තා. ඒගොල්ලෝ දැක්කොත් ඉල්ල ගන්නවනේ එයාලගේ කියලා බොරු කියලා. ඊට පස්සේ මම අම්මාට දීලා ගෙදර ගිහිල්ලා වීඩියෝ ගත්තා. සල්ලි මෙච්චර ගන්න සල්ලි තියන එච්චර තිබුණා අපිට මොනාරි දෙයක් කියන්න කියලා. දැන් මේක මුකුත් නැහැ නේද? ඔව් ඒක මුකුත් නැහැ අපිට රෙෆරන්ස් මුකුත් නැහැ කියන්නේ. ඒ නිසා තමයි දිවා හොඳ හිතේ වාසනාව දිහට කවුරුත් කරන්නේ 190ක් හරි කවුරුත් කරන්නේ මේක කියලා. මම Facebook එකේ දැම්මහමත් මට බැනලා එක මම හෙයා ඔයිල් එක ගැන කියලා මාකටිං අපි ලංකාවේ මිනිස්සුන්ට ඒක අපි ගණන් ගත්තා නම් අපි මොනාරි දෙයක් කරන අපි කොච්චර මේක අවතර අපි ගණන් ගන්න අපේ පාඩු අපි යන්න ඕනේ. එච්චර ගණන් ගත්තොත් අපි එතනින් මග නතර වෙනවා. මම හිතන්නේ මට යම් කිසි දෙයක් වෙන දෙයක් මම කැමති නැත්තම් තව කෙනෙක් කැමති නැහැ. මගේ රත්තරන් බඩුවක් වැටිලා මම කොච්චර දුක් වෙනවද? ඒ වගේම දේ තවත් කවුරු හරි මේ හිතලා තමයි දැම්මේ. දුවතේ තමයි එයාට ඒව තමයි ඒකම තමයි පාස් මේක හරි පරිස්සමින් පාවිච්චි කරන්න. ඇත්තටම මේ මම ලේසියෙන් ඒව නැති කරන්නේ නැහැ. ඒක දැන් බබා ඉන්න නිසා මම එදා අර රෂ් එකේ බබා දාලා යනවා නේද ඒ රෂ් එකේ අර පර්ස් එක මම එච්චර කියාලස් වෙන්නේ නැහැ. ඒ පර්ස් එක ඇල්ලලා මමත් එක තමයි ගියේ. ඇරලා තමයි අර දුන්නේ ඒ පර්ස් එකේ මේ හිලා. ඒ කියන්නේ ඒක ඔල්රෙඩි ඉරිලා තිබ්බේ. මට ඒක නෝට් නැහැ. මම නිකන් ඔය දානවා ගන්නවා ඒ වගේ තමයි මම ඒව බලන්නේ නැහැ. මම ගණන් ගන්නෙත් නැහැ. ඒක ඒ විදිහට ඒක වැටුනේ. නැත්තම් ලේසියෙන් මම කැලස් විදිහට ඉන්නේ නැහැ. ඒක මම දන්නේ නැතුව ඒක වුණා. ඒ පොඩි වෙලාවක මම මුලින්ම ඇල්ල බැලුවා අතරන් තියනනේ පරිස්සමෙන් තියා ඒ කියන්නේ ඒ zip එක මේ මොකද්ද අරින්න නැතුව තියාගන්න ඕනේ කියලා ඒ පොලේදීම මුලදීම මම හිතාගත්තා. ඒ වුණාට ඒක වැටිලා තියෙන්නේ අර සිදුච්ච මේකෙන් තමයි වැටිලා තිබ්බේ. හරි. ඒක තමයි ගොඩක්